හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. හොඳින් නේද ඔයාලා? හොඳින් කියලා හිතනවා මං. ඉතින් කොහොමද? ඔයාලට කොහොමද? මගේ වත්තේ මගේ මිදුල ඇවිල්ලා පොඩ්ඩක් වෙනසක් කරා. මගේ මිදුල මෙහෙම තමයි තියෙන්නේ. මේ පාර. ඒකේ සයිඩ් එකකින් තමයි මම පැල හිටවලා තියෙන්නේ. පොඩි වෙනසක් කරා මිදුල ඉස්සරහම. පේනවද ඔයාලට? මේ අපේ දොරකඩ ළඟ ඉඳලා මේ හරියට මේ ඉස්සරහ දොරකඩ ඉස්සරහින් නම් පේන හරිය. මේ පාර හරිය. මෙහෙම මේ පැත්තේ මල් තියලා එහා වත්තේ ඇවිල්ලා අපේ මාමලාගේ වත්ත. මේ පුංචි වෙනසක් කරේ මේ මිදුලට මෙන්න මේ පැත්තේ. මල් පැල ගොඩාක් තිබ්බා මල් පෝච්චි. මම ඒවා ටිකක් අයින් කරා. බලන්නකෝ ලස්සනයි. ඔයාලගේ වත්තේ මේවා තියෙනවද? මේ පැල තියෙනවද ඔයාලගේ වත්තේ මේක? මේක මං ගෙනාවේ නැම්බලයි ගෙදරින් ගෙනාපු එකක් මේක. ඒක බූසියට ඇදලා තියෙන ලොකුවට ඇදලා තියෙන්නේ. මේ අතරින් මේ නයිමිරිස් පළ කරලා තියෙන්නේ. අයිනෙන් නයිමිරිස් එහෙම පළ කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා කොලේ මෙහෙම. ලස්සනයි ඒ කොලේ නම්. මේක නම් මං හිටවන්න තියලා තියෙන්නේ. ඒක වතුරේ දාලා තියෙන්නේ හිටවන්න කියලා. මුල් ඇදුනහම ඒක හිටවනවා. මේක ඇවිල්ලා මං තව පෝච්චියක් බෝ කරානේ. තව පෝච්චියක් ඒක මම මේ පැල කරා. මම පැල විකුණන්නනේ හදන්නේ. ඒක නිසා පැල සේල් කරන නිසා ඒ පැල ටික පැල කරා. තව චුට්ටක් තියෙනවා මේ හරිය වෙනස් කරන්න. ඒ වෙනස් කරාම මම පෙන්නන්නම් ඔයාලට. මේ අපේ පූසා එහාවත්. අනිත් එක පැටව දාලානේ ඉන්නේ. පැටව 3 දෙනෙක් ඉන්නවා. මේක පොඩියට දාලා තියෙන්නේ ලෑල්ලක් තියලා තියෙන්නේ එල්ලෙන්න මෙහෙම. දාලා තියෙන්නේ. තව වෙනස් කරන්න තියෙනවා ගොඩක්. පොඩි දේවල් වෙනස් කරන්න තියෙනවා. මම මේ වගේ පැලයක් දාලා තියෙනවා ටයර් එකක් නෙමෙයි රිම් එක. මේ සයිකල් රිම් එකක් තියෙන්නේ. ඒ රිම් එක මම එකත් පෙන්නන්නම් ඔයාලට. මේ මිස්සල මම එකපාරක් කඩාගත්තා මේකෙන්. වැඩි 12ක් විතර කඩාගත්තා. 12ක් 13ක් විතර කඩාගත්තා. අසන් මේක එනවා මේක ලොකු පැලයක්. මේකෙත් දැන් මල් ඇවිල්ලා තියෙන්නේ. මල් ඇවිල්ලා තියෙන්නේ ඒකෙත්.
මේ හීන් කොච්චි එක සුදු පාට කොච්චි එක ඒක දිගටම නයි මිරිස් පැල දෙකක් තුනක් විතර හිටවලා තියෙන්නේ 4-5ක් විතර තියෙනවා. මේක දන්නවද මොනවද කියලා මේකේ නම දන්නවනම් කියන්න. මේක මේ කොළ ඇවිල්ලා බෙහෙත් වලට ගන්නවානේ. මේ කොළ මොකක්ද කියලා මට කියන්න. මේක තව ටිකක් මේ හිටවන්න ඕනේ. ඒක හරියට මම පෝච්චිය තියලා නැහැ. මේක ගොඩක් අවුවේ තිබ්බ එකයි වේලිලා කියලා තියෙන්නේ. මැලවිලා වගේ. මේකත් ලස්සනයි. මේකේ පත්‍ර දෙකක් වගේ එනවා. ඒකෙත් සුදු පාට එක මේක සුදු පාට. මේකට ගොළු බෙල්ල ඇවිල්ලා තිබ්බා. උදේ මම දැක්ක ගොළු බෙල්ල ටිකක් ඉන්නවා අයින් කරා. මේ ආයෙත් ඇවිල්ලා ඉන්නේ. ඒකත් අයින් කරන්න ඕනේ. මේ පැල වලට ගොඩක් දැන් වහිනවනේ. ඇස කාල නිසා ගොළු බෙල්ල පිරෙනවා. මේවට මේ පැලේ මං අපේ මාමලයි ගෙදරින් අරන් ආවේ. ඒකත් ලොකු පෝච්චි එක හිටවන්න ඕනේ ඒක. මේ ටික මම සල්ලි වලට අරගෙන ආවේ මේවා එහෙම සල්ලි වලට ගෙන ආපු ඒවා. මේකත් එහෙම තමයි ගෙන ආවේ. මේකත් මම ගෙන ආවේ සල්ලි වලට. මේකෙන් පැල දෙකයි ගෙන ආවේ. දැන් ටිකක් මේ බෝ වෙලා තියෙනවා. ඒකේ පැල ටිකක් බෝ වෙලා තියෙනවා. මේ දිගටම මං හිටවුවා ඒක. මේ ටිකේ මේවා නම් දිගටම බිම හිටවලා තියෙන්නේ. ඒක පෝච්චි එක හිටවන්න කියලා තමයි හදන්නේ. ඒකත් කොළේ ලස්සනයි ඉතින්. අවුවට පාට වෙනස් වෙනවා ඒකේ. ඔයාලට මේ වීඩියෝ එක
තව මේ වගේ මල්පැල ගොඩාක් තියෙනවා. තවත් මම පෙන්නන්නම් ඒවා අනිත් වීඩියෝ එකකින්. මගේ වීඩියෝ බලලා ඔයාලා සතුට වෙනවා නම් ලයික් එකක් දාන්න, සබ් එකක් කරන්න. අනිත් වීඩියෝ ටික අනිත් පැල ටික මම ඊළඟ වීඩියෝ එකේ පෙන්නන්නම්.